ලංකාවේ මේ දුෂ්කරතාවයන් දරාගෙන මේ ආර්ථිකයේ තීරුම් අරගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඇතුලේ මේ ප්‍රතිලාභ ලැබපු රට වෙනුවෙන් ඇත්තට වැඩ කරන්න පුළුවන් අය, ඉතුරු වෙන අය, ඒ අයට දෙන්න පුළුවන් පහසුකම් අපි ඉදිරි ලබා දෙනවා. ඊළඟ වෛද්‍යවරුන්ට අනන්‍ය වෙච්ච විශේෂයෙන්ම දැඩි දීමනා වගේ දීමනාවන් මේ වන විටත් යාවත් කාලන වෙලා නැහැ. අපි මේක දිගින් දිගටම පෙන්නලා දෙනවා. මොකද අද තියෙන වෛද්‍යවරුන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් ඔවුන්ගේ ඇමතුම් රාජකාරී නැත්නම් on call duties වලදී මහට ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් නැහැ. ඔවුන් කිලෝමීටර් 10ක් 20ක් එහා පැත්තේ තැනක නැවතිලා ඉඳගෙන තමයි ඔවුන් ඒ on call duties නැත්නම් ඒ ඇමතුම් රාජකාරී කරන්නේ. එතකොට ඒ වෙනුවෙන් රෝහලට කීප සැරයක් වරින් වර මධ්‍යම රාත්‍රියේ පවා ඉන්න වෙනවා. එතකොට මේ හැම කාරණයක්ම සලකලා බලලා තමයි මේ ඩැට් එලවස් කියන එකක් වෛද්‍යවරුන්ට දීලා තියෙන්නේ. මේ ඩැට් දීමනාව දීලා තියෙන්නේ. මේක යාවත් කාලීන කරලා නැහැ. මේක දැන්ටත් දෙන දීමනාව දෙන ඒ අනුමත අගේ නැත්නම් යාවත් කාලීන කරන අගේ තුනෙන් එකක් වගේ අගයක් තමයි දැන්ටත් දෙන්නේ. එතකොට මේක යාවත් කාලීන කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා.